කියලා කැන්ටින් ඇන්ටිට කියනවා මට දෙන්නකෝ බනිස්සයක්. ඇන්ටි කියනවා 100යි කියලා. හරිද? වයිල්නෝ මයිලෝ එක කැන්ටින් කියනවා 150යි කියලා. හරිද? දැන් ඔයාලට කීයක් වියදම් වෙනවද? 250ක් වියදම් වෙනවා. මයිලෝ එක්කුයි බනිස් එක්කුයි හම්බ වෙනවා උලන්නේ. what do you mean by group purchasing? group purchasing කියලා කියන්නේ හැමෝම කැන්ටින් යන්නේ ඒ වෙනකොට මොකද කරන්නේ? එක්කෙනෙක් මං ගිහිල්ලා කැන්ටින් අහනවා කීයද ඇන්ටි බනිස්සයක්? ඇන්ටි කියනවා 100යි. මං අහනවා මේ මම බනිස් 150ක් ගත්තොත් කීයද? පන්ති ළමයි ප්‍රමාණය සලකා. අන්තිම කාලේ. එතකොට ඇන්ටි හිතනවා ආඩේ. එකක් දෙනවට වඩා 200ක් දී ගන්න පුළුවන් chance එක. මොනවා වෙනවද? මේ එකක් 50 ගන්න දුන්නට කමක් නැහැ. මට කියන එකක් 50ට දෙන්නම් කියලා. දැන් 50 200ක් කීයද? 10000යි. හරිද? ඊට පස්සේ මං අහනවා මයිලෝ එකක් කීයද? එයා කියන 150යි. මං අහනවා මයිලෝ 200ක් ගත්තොත්? එතකොට කියන 130ට දෙන්නම්. හරිද? දැන් මයිලෝ 200ක් ගත්තොත් 150 ගන්න 30000ක් යනවා නේද? ඔව්නේ. මයිලෝ 200ක් ගත්තොත් 130 ගන්න 26000ක් යනවා. හරි? පෙල් 4000ක ලාභයක් තියෙනවනේ. හරි? පෙල් 4000ක ලාභයක් තියෙනවා. මම කරන වැඩේ ඇන්ටිමෙන්ට් එකෙන් බනිස් 200කුයි මයිලෝ 200කුයි අරන් ඇවිල්ලා ඕගොල්ලෝ හැමෝටම අර ලාභේ බෙදා හරිමින් බාණ්ඩේ බෙදලා දෙන්න. ඒ කියන්නේ මම ආපහු 100ට 150 විකුණන්නේ නැහැ. ඒක වැඩක් නැහැ. ඔයාලට ලාභයක් වෙනවා. අපි බෙදා ගන්නවා. ඔයාගේ මයිලෝ එක ඔයා ගන්නවා 130 ගානේ මගේ. ඔයාගේ බනිස් එක ගන්නවා 50 ගානේ. දැන් එතකොට ඔයාලට බනිස් එකට 50 ලාභයි මයිලෝ එකට 20 ලාභයි 70ක් ලාභයි ඉස්සෙල්ලා 250ක් වියදම් වෙච්ච එක දැන් ඔයාලට ගිහලා තියෙන 180යි. ඔයාලා හැමෝටම. ඔබන් ගිහද තියෙන කට්ටිය. group purchasing කියන්නේ